අද ඉතින් තියෙන්නේ මෙන්න මේ වගේ ක්ලයිමේට් එකක් අපිට. මේ ටිකේ අපිට වහිනවා. ඉතින් වැස්සත් එක්ක මම චුට්ටක් අසනීපෙන් තමයි ඉන්නේ. ඔන්න ඔයත් වැස්සට තෙමිලා ලෙඩ වෙන්න නම් එපා. කොහොම හරි ඉතින් මම අද හිතුවා අපේ ගෙදර වවල තියෙන එළවලු වර්ග මොනවද කියලා ඔයත් එක්ක ෂෙයා කරගන්න. මේ වෙද්දි අපේ ගෙදර එළවලු වර්ග ගොඩාක් හදලා තියෙනවා. ඉතින් මම මේ එළවලු හදන්නේ කිසිම බෙහෙත් වර්ගයක් පාවිච්චි කරන්නේ නැතුව. කොහොම හරි ඉතින් ඒක නිසාම වෙන්න ඇති සමහර ගස්වලට මේ විදිහට ලෙඩ ඇවිත් තියෙන්නේ. මම මෙහෙම දෙයක් තනියම කළේ මගේ ජීවිතේ පළවෙනි පාරට. තනියම ඉන්නකොට මගේ පාළුව නැති කරගන්න තමයි මම මෙහෙම එළවලු පැල ටිකක් ගෙනත් ඉන්දුවත් හොඳයි කියලා හිතුවේ. ඇත්තටම ඒක මාරම හිතට සතුටක් ඇති කරන දෙයක්. දැන් මගේ හොබි එකක් වෙලා එළවලු ඉන්දන එක. ඉතින් සමහර ගස්වල මල් හැදිලා ගෙඩි හැදිලා තියෙද්දී හිතට ගොඩාරියක් සතුටුයි. මොකද කියනවා නම් මම මේ හැමදේම හැදුවේ තනියම නිසා. මට පුළුවන් විදියට තමයි මේ වැටකොළු දඹල නිමිති වගේම මෑකරල වලටත් ආධාරක හැදුවේ. ඉතින් අපේ ගෙදර කට්ටිය නම් මේ දේවල් වලට ටිකක් hina වුණා. මොනවාද ඔය කරලා තියෙන්නේ කියලා. ඉතින් මට පුළුවන් විදියට මම මේ දේවල් හැදුවේ. තාත්තා එනවා කියලා කිව්වත් මේ ටිකට ආධාරක හදලා දෙන්න තාත්තගේ වැඩත් එක්ක එන්න බැරි වුණා. ඉතින් කොහොම හරි ලස්සනට නැති වුණත් ෂේප් එකේ වැල් ටික යන්න මම හදපු ආධාරක ටික ඇති කියලා මට හිතෙනවා. ගොඩාරියක් ආදරෙන් වගේම ගොඩාක් ආසාවෙන් හදන මෙයාලගෙන් ළඟදිම දවසක වැටකොළු වම්බටු වගේම නිමිතිවලත් පළදාව ගන්න පුළුවන්. ඒ වගේම තමයි රාබු මෑකරල් දඹල වගේම කරවිලවලත් ඉක්මනින්ම පළදාව ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඉතින් ඔයාගේ ගෙදරත් මේ වෙද්දී මේ විදියට එළවලු අවල නැත්නම් අනිවාර්යයෙන්ම ඔයත් මං වගේ try කරන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මොකද කියනවා නම් මේක මම හිතුවේ ඇත්තටම ගොඩාක් ලොකු දෙයක් කියලා. ඒ කියන්නේ ගොඩක් අමාරු වෙයි කියලා. ඇත්තටම ඒක එහෙම නෑ. ගොඩක් ආසාවෙන් ආදරෙන් හදනවා නම් අපිට මේ දේවල් ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්. ඉතින් මගේ ගෙවත්තෙන් කඩා ගන්න අලුත් එළවලු වලින් මම මොන විදියටද ව්‍යංජන හැදුවේ කියලාත් අනිවාර්යයෙන්ම ඔයත් එක්කත් ෂෙයා කරගන්නම්. ඒ වගේම තමයි අපේ ගෙවත්තේ තියෙන මල් පැල වගේම පළතුරු පැල මොනවද කියලාත් අනිවාර්යයෙන්ම ඔයත් එක්ක ෂෙයා කරගන්න ඉස්සරහට වීඩියෝස් අරගෙන එනවා. ඉතින් මේ වගේ ලස්සන වීඩියෝස් බලන්න මාව subscribe කරලා notification bell එකත් on කරලා තියාගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් අද වීඩියෝ එක ඔය විදිහට තමයි මට ඔයත් එක්ක ෂෙයා කරගන්න පුළුවන් වුණේ. තවත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ඔයව බලන්න එනකන් පරිස්සමට සතුටින් ඉන්න. ඔයාට බුදු සරණයි.